අපි Jira account එකක් හදන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ මේ account එක through අපි practical කරගෙන යමු අපේ වැඩ ටික. ඔයගොල්ලන්ගේ company Jira account තියෙනවා නම් ඒක මේ වැඩේට use කරන්න යන්න එපා. account එකක් හදාගන්න. එම Google එකේ Jira කියලා search කරමු. මේ පළවෙනි link එකෙන් යමු අපි. ඊට පස්සේ මේ get it free කියන option එකෙන් අපි යමු. මේක අපිට Google එක through ම join වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ site URL එකක් ඉල්ලනවා. මේකට ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. ඇට්ලීස්ට් එකේ URL එක මේක එතකොට ඔයගලන්ගේ දෙන එක. මම මේක edit කරන්නේ නැහැ දැන්ට. ඊට පස්සේ අපි continue දෙන්න ඕනේ. right. ඊළඟට අපි මොකකටද මේ Jira account එක use කරන්නේ කියලා ඒගොල්ලෝ අහනවා අපෙන්. software development කියන එක දෙමු. ඊට පස්සේ මේක අපි මොනවද කරන්න plan කරන්න කියලා අහනවා. අපි bugs track කරන්නයි ඊට පස්සේ sprint එකයි manage task එකයි දෙමු. ඔව්. ඊට continue දෙන්න. ඊට පස්සේ අපේ project එකට නමක් දෙන්න. මේකට දෙමු ඊළඟට get started යන්න. මේ ටික next තුනත් කවන්නේ මේ ටික සේරම select කරනවා. ඊට පස්සේ මේ තියෙන අර workflow එක මේක දැනට මෙහෙමම තියන්න. අපිට පස්සේ තව add කරගන්න පුළුවන්. ඒක finish දෙමු. account එක setup වෙන්න චුට්ට වෙලාවක් යයි. right. ඔය project එක open වෙලා තියෙන්නේ.
ඉතින් මේ අර මම ඔයගලන්ට කලින් කිව්ව ස්ප්‍රින්ට් එක. ඉතින් මේ බ්‍රැක් ලෝඩ් එක ඉස්කුස් හදන්නත් පුළුවන්. ස්ප්‍රින්ට් එකට දාන්නත් පුළුවන්. ඉතින් ප්‍රොෆයිල් එකේ තීම් වෙනස් කරගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. අපි මේකේ ප්‍රැක්ටිකලි වැඩ කරන විදිහ ඉස්සරහට බලමු. ඉතින් account එක ඔයගොල්ලෝ හදාගන්න ඇති කියලා මම හිතනවා. මොනවා හරි ගැටලුවක් ආවොත් comment section එකේ දාන්න. බලමු මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අනිත් අයටත් බලන්න share කරන්න. අපි එන next video එකෙන් හම්බෙමු.